අපේ ජීවිතේත් හරියට මල් වෙඩිල්ලක් වගේ. මල් වෙඩිල්ල පත්තු කරන කෙනාට ඕනේ දිශාවට හරවලා ගින්දර අවුලවල බලය ලබා දෙනවා වගේ සමාජයත් බලය එකතු කරන්න, සල්ලි එකතු කරන්න, භෞතික සම්පත් එකතු කරන්න ඕනි කියන දිශාවට අපිව හරවලා තණ්හාව, එකිනෙකා පරයා යෑම, ඒ වගේම තියෙන අනිකුත් සියලුම දුර්ගුණ අපිට ගින්දරක් වශයෙන් අවුලනවා. අපි ඒ ගින්දරින් බලය අරගෙන බොහෝම අමාරුවෙන් උඩට ගිහිල්ලා උපරිමයට එනකන් ළඟා වෙනකම් මිනිස්සු අත්පොළසන් නාගාගෙන බලාගෙන ඉන්නවා. ඒ වගේම අවසානයේදී උපරිමයට ළඟා වෙලා අපි පුපුරා යනවා. මල් වෙඩිල්ල වගේ වෙලාවට පාට ආලෝක කදම්බයන් දිස් වෙලා මිනිස්සුන්ව සන්තෝෂ කරනවා. අපි මේ පුපුරා යන්නේ උඩට නැගලා අපි පුපුරා යන්නේ ලෝකයක් සන්තෝෂ කරන්න. අන්තිමට ඒ ආලෝකය නිමා වෙච්ච තැන මිනිස්සු තමන්ගේ වැඩක් බලා ගන්න. අත්පොළසන් ආදී නවත්තන. ඒගොල්ලන්ට මේ මල් වෙඩිල්ල ගැන වගේ වගක් නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිතත්. අපි ලෝකේ සන්තෝෂ කරන්න. ලෝකයට ඕනි දිශාවට තණ්හාව, තරඟකාරීත්වය සහ වෙනත් දුර්ගුණත් එක්ක උඩට ඇදලා ගිහිල්ලා පුපුරා යනකම් සමාජයට හොඳයි, ලෝකෙට හොඳයි. ඉන්පස්සේ අපේ වැඩක් නැහැ. අපිව ආලෝකවත් කරගන්න වැඩපිළිවෙලකටත් යන්න ඕනේ. සමාජයේ සන්තෝෂ කරන්න කරන දෙයට එහා ගිහිල්ලා අපිවත් සන්තෝෂ කරමින්ම අහසට නගින ගමනක් ගැන අපි සිතන්න ඕනේ. අපේ ළමයින්ට එවැනි ගමනක් සකසා දෙන්න ඕනේ. ඉතින් අපිට අපේ ළමයින්ට ඉලක්කයක් දෙන්න පුළුවන්. භෞතික සම්පත්, බලය, මුදල් ඒවා එකතු කරන ගමන් ඊටාම හොඳ පුරවැසියෙක්, දෙමව්පියන්ට සලකන, ගුරුන්ට ගෞරව කරන, අනිකාට ගෞරව කරන, ඔවුන්ගේ නිදහස අගය කරන, සමාජයට පීඩාවක් නොවන ඊටාම සුන්දර මිනිස්සු බලය, මුදල්, භෞතික සම්පත් සහිතව නිර්මාණය කරන්න අවශ්‍ය ඉලක්කයේ සැකසීමක්, තණ්හාව වගේ නරක ගතිගුණ රහිත බලයක් ලබා දෙන්න අවශ්‍ය ඉන්ධනයක් සැපීමක් අපි අතේ තියෙනවා.